අපේ මේ ජාතිය වරදලා නැද්ද? සෝමහාමුදුර නැවත මේකට ගොඩනගන්න නිරන්තරයෙන් කතා කරලා නැත්නම් ජාතිය ශක්තිමත් කරන්න ජාතියේ මොහොත දේවතාවුත් එක්ක එකතු වෙලා මේ වගේ බැකපුලියක් උදේ මහා කරන්න සීකියු කියලා කිව්වද නැද්ද? අද උන්වහන්සේ හැපියා ගන්නත් එක්ක මුන්නේ ගොනුකම් වැඩි වෙලාද නැද්ද? ආයේ පූජා කරන්න යන නගබමනාක දේවාලවල අස්සක් කියන්නේ නැරගෙනවද නැද්ද? පැහැදිලි. ආයේ සමයේදී එවුන්ගේ ගොනුකම් හදන්න ආමුදුරු සිය ගණනක් අඩු ගානේ හදන්න ඕන නැද්ද කියලා කියන්නේ. ගමන ජනපදයක් නගරයක් ගානේ ඔහි මේක කලේ නැත්නම් ආයෙත් අපේ එවුන් අන්‍යයන්වල හරවලා ගන්නවද නැද්ද? කියන්නේ ඉන්නේ ඒකේ කතාද නැද්ද? ඉතින් ආගම් දෙකේ එවුන් නම් ඉස්සරහම වෙනස් කරන එක මොකක්ද? බෞද්ධ එක. පිළිගන්නවද බෞද්ධ එක බෞද්ධ එකයි? බෞද්ධට බෞද්ධකම් වැඩි නැති එවුන් අපේ අතර වුණා ආගම පාවාදෙන්නේ උත්තරන ඒ නිසා සිංහලයේ තියෙන බෞද්ධ හැඟීම් කියන දහසාවක් අලුතෙන් හදන්න ඕන නැහැ කියලා මම කියන්නේ. මේ රටගත්තේ අපේ සිංහලයේ හමුදාවල පොලිසිය දැක්කේ පිළිගන්නවද? ඒ නිසා මගේ සාර්ථකයි රැකෙන්නේ සිංහල අපරාධවලදී දරුවෝ ශක්තිමත් ජාතිය පොලිසිය ශක්තිමත් බෞද්ධ දෙයක් හදන්න. ඔබ පිළිගන්නවද? සමහරවල් උදාහරණ පාරක් කරනවා මේ ඔක්කොම අවශ්‍ය කරන මූල සාධක කියනම අන්තර්ජාලවලින් කරද මෙරටේ සියලුම මේ වල පෙරේදේවා කියන මේවා නිකාම ඉඳලා ඔය ඒවද මේක වරදේ ඔය කවුද යන්නේ බුදුහාමුදුරන්ගේ රූපේ වල විකාර ආපදෙන්නේ නැහැ පොඩි මේ බලන්න මාතෝලියේ ගෑනු පිළි බුදුහාමුදුරෝ ඉස්සරහට ඉන්නේ මේකේ සබත් වල බුදුහාමුදුරන්ගේ රූපේ ආදී නැහැ අපේ සබත් මහත්තයා මේ රටේ හැම බෞද්ධයෙක්ම හදලා බුදුහාමුදුරන්ගේ රූපේ ගෑනුගේ සබත් වල දාන තැනට නැවත මේකට පස්සලා නම් සෝමහාමුදුරෝ නැවත නැගලා අවදිලා ඉන්නවද නැද්ද? එහෙම අවදිලා ඉන්න හාමුදුරුවෝ පෙරේන්න ඕනද නැද්ද? මරණම අපි දැනන්නේ ඒක පොරේ මාත්‍ය. නමුත් අපි ඒක දැනගන්න කවදාවත් නැහැ. අපේ ශාසනයේ විසුද්ධ ධර්මයයි විසුද්ධ ජාතියයි ආරක්ෂා වෙනවා. මේ බලන්න කොටන නිර්වාණ ආකාරයට කියන බුදුමහාමුදුරන්ගේ රූපේ විකෘති කරලා තියෙනවා කියන කාරණා. ඇත්තද බොද්ද? මේකට නිවන් දකින්න ඉස්සරලා වගේ නිවන් දකින්න සාධනය තියෙන්න ඕනේ නේද? මේ සාධනය වැඩෙන්න ඕනද නැද්ද? ඒ සාධනයේ ඉති පොඩ්ඩක් වෙන්න දෙපා. පොඩ්ඩක් දැනගන්න ඕනේ. නමුත් මේ වැඩි කියන්නේ මේ හැඟීම එන්න ඕනේ මහත්තයා. මේ බුදුහාමුදුරන්ට ආදරෙන් අපි මේ සමහර අතිවත් හින්දේ තියන බුදු පිළිමේ හින්දේ තියන අපි මේ උත්තේජන කෙරුවා වරන්නේ කවුරු සම්බන්ධයේ බුදුහාමුදුරුවෝ නිසා. නේද? අපි මේ ගොඩනැගිලි මේ ඕන දේවල් අපිට ලැබුණ කවුරු නිසාද? මේව අපේ අපාංගවලට හම්බෙන්නේ නේ. මේව බුදුහාමුදුරන්ගේ අපාංගවලට හම්බෙන්නේ. මම පරිදේශන මාධ්‍යස්ථානයට ධර්මයේ ශිරාපිත කරන විශේෂ මාධ්‍යස්ථානයක් ආරම්භ කළා ඉවරයි. දැන් මේ විදිහට පවත්වන්නේ. ඒ නිසා ආදරණීය විඥාති ජීවිතයේ තුල සැපසේ ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වද නැද්ද? සැප හතරක්දී මොනවද? අත්තිසිත අනවතුක භෝගනුක ලක්ෂණ අම්පරියන් හැටියට සතුටෙන් ජීවත් වෙලා කියලා ඒකට බුදුබණ කියලා දුන්නා නැද්ද? බෞද්ධ ධර්මයේ ජීවත් කරන්න කියනවා නැද්ද? එන්නම් බුදුරජාණන් වහන්සේ ලෞකික සැපය අගය කළාද නැද්ද? අගය කළා. ජීවිත සැපය අගය කළාද නැද්ද? පැවිදි සැපය අගය කළාද නැද්ද? දෙවුරන් මෙහෙම හදලා පුජා කරන්න හදනකොට සමහර මිනිස්සු ඉරිපත් කරනවා. දේශනාරාමයේ හදනකොට ඇයි බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ ආරම්භ ගත්තෝවා රූප මුල ගත්තෝවා පුණ්‍යද ගත්තෝවානේ එහෙම ඒ විතර ලස්සන නිල් කතාවක කොහොමද ඒක වහන්සේට සුපෝක්ෂෝගී ජීවිතේ කියලා දීලා කළා. බුදුහාමුදුරුවෝ කවුරු දීලා කළා මගේ ශ්‍රාවකයෝ කිසි දෙයක් උපාදාන
කරන්නේ නැහැ. මොනවද කරන්නේ නැද්ද? හරි. ඒ නිසා මගේ පුරුදු විචුණු උපාදාන කරන්නේ නැහැ. අරහතන් වහන්සේලා ධර්මයේ දැක්කමින්ද කොහොමද කීයද උපාදාන කරන්නේ? ඒ වෙලාවට දැනුම දැක්කා ඉවරයි. පැහැදිලි මම මේ කියන්නේ මේ රටේ විපත්ති කර තත්ත්වය දැන් මේ නැති ඔබ අදෝේ අහන්නේ මම ඉන්ටර්නෙට් එක හදාගත්තු මෙන්න මේ සීනි කියන එක 2011 ලෝක විනාශය ගැන මම කතා කළා මේ සීනි කියන සාකච්ඡාවේදී මේ ළඟදී දෙකතුන් ගම්මානවල ගැන ඒකෙන් ඉතිසාරෙන් බලපෑම් වලින් ගැළපී හැකිද කියලා මගේ ප්‍රශ්නයක් නිවේදී කාටද මම ගැළපෙන්න බෑ කියලා නම් අහුවෙනවා මේ කියන බලන්න මේකේ තියෙන කවි පෙළක් මෙන්න ඇත්ත තොංගන බණේ රටේ හද දහසක් දිනකට ගමයන් මාර්ගී පිළිගන්න තමයි අය දහසක් එක දවසක් හරක් බලන රටක නිවන් දකින්න වන කියන්නේ පිළිගන්නවද 165 දිවකටවල හැන්ද මස්තොලයි මස්තන දේමය ගත්ත පාදලේදී බොදු රට මේකට පිට අත මහ නිරේතම කොපියනවා ඇත්ත හරිද මේකට මතින් විපත්ති බේරගන්නට අපි වීර්යය කළ යුතුයි හාමුදුරුවෝ ඉස්සරහදී අවශ්‍ය කියවල ගත යුතු නැද්ද සංඝ බලයෙන් සියලු බලවලට වඩා විශිෂ්ටද නැද්ද ඒ විශිෂ්ට බලයෙන් මේ කාලේ ජීවිතේ අපි එකෙක් දෙකට දැනෙන්න ඕනේ නැහැ බය වෙන්න ඕනේ කල්විවල ගන්න වෙන්න ඕනේ අපිට ඒකේ නිරතර කාන්නාන්න මට්ටම් මොකක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ අපි යම් කෙනෙක් ඇත්තටම මේ නිවන සොයාගෙන යන මේ මෛත්‍රීතුලිය අපි රහතන් වහන්සේලා බැලුවොත් අනාගාමී මාර්ගඵල ඥානයට පැමිණීමේ මගේ ශාසනයක ප්‍රතිවේද ශාසනයේ ජීවය දෙනවා කියලා සත්‍යය. දැන් මම කියන්නේ තාවුරු පාදව මේ විදිහට ලංකාවේ වැඩි දන්හානි මහජාතික බව සම්බන්ධ කවුරුන්ද? ළඟදීම තාවුරු පාදවන මහජාතික අපි අපේ රටේ තුන්දාතිය ඔකොරෝ නිවන් දකින්න විතරක් අතවන්න සම්පීඩී කියන්නේ සත්‍ය රටවලින් සාපේක්ෂව කියන විදිහට මේ පැත්තට අපේ අවධානය යොමු කරවන්න ඕනේ එයාට ගන්න දේට අලුතෙන් හදාපු බයිබල් අරගෙන යනවද දැන් අපි උදෝලයි මේක කියවන්න වාක්‍යෝ ආත්මවල බැඳෙන්න එපා මේක කියවන්න කියවද අපි මේවට එරෙහිව අවශ්‍ය කියවන්න කටයුතු නැද්ද පැහැදිලිද එහෙම නැත්නම් මේ සාධනෙ නිකන් අපිට මොකද ලෝකෙට මොනවද කියලා පිළිගන්න කමන්නේ බය පිළිතුර කොහොමද අපයන්ට පුළුවන් හැම දායකත්වයක්ම අපයන්ට ඕනේ මොකක්ද කියන්නේ සම්මුති සාධනෙ කියන්නේ සම්මුති සාධනෙ ඒක වටින්න ඔය හදවත් වලට මේ බුදු හදවත එකතු වේවා කියලා මම ආදරෙන් සාකච්ඡා බුදු හදවත අපි එකතු කරගමු. එහෙමනම් කෙනෙක් හැබැයිට තුනුවන් හරිය කියලා හරි විනෝදේ ඉන්නේ අනිත්‍ය දැක්කේ කියලා හරිය විනෝදේ ඉන්නේ. ඇයි? ඕනේ වෙලාවක සැපේ අනිත්‍ය මොකක්ද දුක? මොකක්ද? එයා සැප උපාදාන කරන්නේ නැහැ. දුක නම් ඕනවට වඩා දැවි ඉන්නේ නැහැ. ඇයි මෙන්න බලන්න දෙවනි සත්‍යය සමුදය සත්‍යය. මොකද්ද? එයා දුකේ හේතු අඳුන ගන්නවා. දුකේ හේතු මොකද්ද මම පින්නන්නේ? අනිත්‍ය. ඕනෑම දෙයකින් දුකක් වුම වෙන්නේ ඇයි? ඒ අනිත්‍ය වීම නිසා. ඒ අනිත්‍ය වූ දෙයක සංහා කළොත් වේදනාව වැඩි. සංහාය ජායති. සංහාය ජායති. මෙන්න හේතුව අනිත්‍ය. අනිත්‍ය දෙයක සංහා කරන්න එපා කොහොමද? සංහා කියන්නේ මොකක්ද? ඇලෙන්න එපා. සංහි ඇලෙන්නේ තණ්හාවයි. අය කියන්නේ සංහි ඇලෙන්නේ තණ්හාව. එතකොට මේ පැයකින් කියලා වෙන්න පුළුවන් බලන්න මේ කියලා තේරෙනවද?
නිවන් මාර්ගයට උදාහරණ දේවල් ඉගෙන ගන්න ඕනේ. පන්සල වැඩගත් දෙන්නේ ප්‍රශ්න හතරකට උත්තර හොයන්න දෙනවා නම් විතරයි කියලා මම කියනවා. අද පන්සල වලට චෝදනාවක් තියෙනවා. මොකද පාන්දර ගමේ පන්සල දිහා බලලා පොය දවසක හතර පන්සලක පොය පන්සලේ දැන්නලාවි කැරේ කාතු සෙපර නැණි යනවද නැද්ද? යනවද කොහාටද යන්නේ අලුත් නම් වලින් හැදිච්ච ඒවා. එතකොට අපරොත් අලුත් නම් වලින් හැදිච්ච ඒවට යනවා ඒකත් උත්තර නැහැ. හැබැයි මේකේ වෙත පොල්ටියේ හැටි. මොකද මේ දෙක කියනවා කියන්නේ ඒකේ බැරිද හැටි ආයෙත් පුරක් වලට කසුටුලා උදාගෙන එනවද නැද්ද? බාහමෙන් කියන කලකොටි කියනවා. එහෙම උන් ආවම හැම ප්‍රශ්නයක් බැරි හැම කෙනෙකුම ලොකුෙන්න ඕන කවුද ගමේ පාසල. මොකද හැබැයි ගමේ පන්සල දිහා බලලා මිනිස්සු වෙනත් පන්සල් වලට යන්නේ ඇයි කියලා ඒක වග කියන්න ඕන ආමුදුරෝ. වග කියන්න ඕන සාධාරණයි. පොයේ පන්සල් දාම පාරසහන වගේ එක කෙනා වරින් වර පණ කියලා හරියන්නේ. එක්කෙනෙක් 10 දෙනෙක් කිව්වත් කමන්නේ එක ලැයිස්තුවක් ඇතුව අර එක්කෙනෙක් නවත්තන දැන් ඊළඟ කෙනා බණ පටන් ගන්නවා. පන්සලේ රේඩියේට දාලා කියලා ආමුදෝ උදේසින්ම දකින්නා වෙන්නේ හැන්දෑවට නම් අර යන්න වෙන පන්සල වල යන එකේ කිසිම වැරද්දක් නැහැ. යන්නයි ඇත්තටම ධර්මසාරයේ ගෑනු ටීවී එකක් කියලා තියෙනවා. පැහැදිලිද? රේඩියෝ එකේ channel එක ගෙවල් වලින් කියන අහු වෙනවා. ටීවී ගෙවල් වල දැලිය සංසාරයේ රේඩියෝ එකේ මලහන්න පාගන්නලේ දෙනවා. උදේට අනුගේ ඉන්දියාවට ටොන් එකක් විතර ගිහිනවා. ඉන්දියාවට ටොන් එකක් විතර ගහලා හේත් වෙනවා බින්දියට. තව බුද්ධියෙන් පෙන්නට වහගන්න නම් බුදු සමනමකලේ බුද්ධිය ගන්නවා. අතන ගරිලා හරි අහලා ඉන්නේ කියන්නේ මාස පුරාම කාංගවල රෝගාණු කොහෙන්ද ඉන්නේ ඒක උඩු කරා. උදේ ඉන්දියාව කරලා පටන් නැහැ. ඉස්සරහ නැති. උඹලා මෙන්න මේ කාංගව පාඩුවක් කියනද නැද්ද? උඹා පොල්ල කියන්නේ උඹට සමනන රෝගී කරලා කියනවා. බැරි. අර වගේ විවිධ ආයතනවල හරියට වැඩේ කරන්න තමයි ඒකවලට ඒකේ කිසි වැරද්දක් නැහැ කිව්වේ. යනවට වැරදයි කියලා හරියන්නේ නැහැ. ඇයි යන්නේ කියලා හොයලා හේතු වල පිළියම් කරන්න ඕනද? බැරි. ගමේ පන්සලේ හාමුදුරුවෝ පිළිබඳ පිළිකුලක් නම් තියෙන්නේ කලකිරීමක් නම් තියෙන්නේ මිනිස්සු ඒ පන්සලෙන් ඈත් වෙන එක වළක්වන්න පුළුවන්කම නැහැ. ඒ නිසා අරුතෙන් අපි ප්‍රතිශෝධනය අපි එකතු වෙලා සාකච්ඡා කළ යුතු ඉඳලා ගමේ නායකයෝ ගමේ හාමුදුරුවෝ අවශ්‍ය දැනුමත් ඇයි මිනිස්සු යන්නේ කියලා මේ දෙකොල්ලම අපි එකතු වෙලා හොයාගෙන කියන්නේ කොහොමද? එහෙමනම් මොකක්ද පන්සලේ ඔබට විසඳාගන්න ප්‍රශ්න? ඔබ මැරෙන්නේ ඉස්සරහේ ප්‍රශ්නවල උත්තර හොයා ගන්න ඕනේ. මොකක්ද උත්තර හතර? මම කොතනද නැවතියි? මම කොතනද ඉන්නේ කියන්නේ? හරි. දැන් ආමුරමේ අහුවා. ඇවිල්ලා පාරට අහන්නේ මම කොතනද ඉන්නේ? ඔබ ඉන්නේ කොයි සපාරේද? ඉන්නවා. දැලේතු. ඒක නෙමෙයි නේද? අය මම කොතනද ඉන්නේ කියන්නේ? මම කොහාටද යන්න ඕන? මම කඩවයිනේ කියන්නේ. මම කොහොමද එතෙන්ට යන්නේ? මම එතෙන්ට ගියා කියලා මම මොකද ලැබෙන්නේ? අපරාධ අපරේ කරමු. කොතනද මං ඉන්නේ? කොහාටද යන්නේ? කොහොමද මම එතෙන්ට? ඒ දිහා මට මොනවද? ආයෙ කියලා. කොතනද මම දැන්
Yes.